ආදරේ 6 වෙනි දිගහැරුම. ඉතින් පාසල් ගිහින් පාසල් ඇරලා ඩ්‍රයිවර් එක ගෙදර යන ගමන් අබි මගින් බහින්න ඕනි කමට සමන්තට කියන්නේ අංකල් මාව මගින් දාන්නකෝ මට ඉස්කෝලේ පොඩි වැඩ වගේක් කරගන්නත් තියෙනවා කියලා. අනේ බේබි මහත්තයාට තරහයයි මම බේබිව මගින් දැම්මොත්. බේබිට ඕනේ වැඩ ටික කරගන්නකෝ මම එතකන් ඉන්නම්. සමන්ත මෙහෙම කියනවා. අයියෝ බය වෙන්න දෙයක් නෑ අංකල්. අනිත් එක මේ වියසුත් ඉන්නේ. මම එයත් එක්කම යන්නම්. හරි එහෙනම්. පුතා ඔයා අබි බේබිව පරිස්සමට ගෙදරට ගිහිල්ලා දාලම වැඩට යන්න. සමන්ත විහස්ට කියනවා. හරි හරි තාත්තේ. මොකක්ද අබි? ඇයි දැන් ඔයා බොරු කියලා මගින් බැස්සේ? ඉස්කෝලේ මුකුත් කරන්න දෙයක් දුන්නේ නෑනේ. හරි හරියනේ. මට ඉතින් මේ ටික පයින් යන්න හිතුණා. ඒකයි. මේ විහස් අපි අයිස්ක්‍රීම් කමුද? අනේ මේ විකාර කරන්න එපා අබි. මම ඔයාව ගෙදරට දාලා වැඩ කරන තැනට යන්නත් ඕනි. ඒ නිසා ඉක්මනට යමු. අපෝ විහස් ඔයා නම් මහා නපුරෙක් හලෝ. ඔයාට පරක්කු නම් ඔයා යන්න. ඔයා හිතුවද මට තනියෙන් ගෙදරට යන්න බෑ කියලා? හරි හරි. ඔහොම ඉන්නකො පොඩ්ඩක්. මම ගිහින් අරන් එන්නම්. විහස් ගිහිල්ලා අයිස්ක්‍රීම් එකක් අරන් ඇවිල්ලා අබීට දෙනවා. ඉතින් මේකට ගොඩක් සතුටු වුණා අබි. කොහොම හරි මට අන්තිමේදී අයිස්ක්‍රීම් එකක් හම්බුණා කේකේ hina වෙවි අයිස්ක්‍රීම් එක කන්න පටන් ගත්තා. ඉතින් මේ වගේ පුංචි පුංචි දේවල් වලින් ගොඩක් සතුටු වෙන අබීගේ දිහා විහස් බලාගෙන හිටියේ හිතා ගන්න බැරි හැඟීමකින්. අබීගේ දිහා ගොඩක් වෙලා විහස් බලන් ඉන්නවා. අබීට නෝට් වෙනවා. මොකද ඔයා ඔහොම බලන් ඉන්නේ? අබී අහනවා. මොකුත් නෑ අබී. මට පරක්කු වෙනවා. වැඩට යන්නත් ඕනේනේ. අපි දැන් යමුද? බොරු. ඔයා මොකක් හරි හිතේ තියන්නේද ඉන්නේ? අබී ආයිමත් අහනවා. මම මොනවා හිතන්නද? මොකුත් නෑ. දැන්වත් අපි යමුකෝ අබී. දැන් ගොඩක් වෙලා ඉඳන් අපි මෙතනනේ. මැඩමුත් බලයි ඔයයි පරක්කු කියලා. විහස් මෙහෙම කියලා කතාව මග අරිනවා. අපෝ හරි හරි හලෝ යමු එහෙනම් අබී කියනවා. ඉතින් අබීවත් ගෙදරට දාලා වැඩට යන විහස්ට නම් එදා හොඳටම පරක්කු වෙනවා. එදා විහස්ට හොඳටම බැනුම් අහන්නත් වෙනවා. ඔය අතර එක්සෑම් එකත් ලඟ වෙන නිසා දෙන්න රෑ වෙලා පාඩම් කරන්න පටන් ගන්නවා. ඉතින් ප්‍රශ්න වගේකට උත්තර හොයාගන්න බැරි වුණා අබී. අනේ විහස් මට මේකට උත්තර හොයාගන්න බෑ පොඩ්ඩක් හොයලා දෙන්නකෝ කියලා කියනවා. ඉතින් විහස් කියන්නේ ඔයාට බැරි නෑනේ. ඔයා තනියම උත්සාහ කරලා බලන්න කියලා. හරි ඉතින් ඔයා ඉදි මම මොකටද මේවට උත්තර හොයලා යන්නේ? ඔයාට හොයලා දෙන්න පුළුවන්නේ. අබී කියනවා. විහස් ටිකක් නිහඬව ඉඳලා ඊට පස්සේ කියන්නේ මං හැමදාම මෙහෙට වෙලා ඔයාගේ ළඟ ඉන්නේ නෑනේ අබී කියලා. ඇයි එහෙම කියන්නේ? ඔයා කොහෙද යන්නේ? අබී අහනවා. මං මෙහෙ හැමදාම ඉන්නාවේ නෑනේ අබී. අපි මෙහෙන් යන්න ඕනි. ඇයි ඔයාලට කවුද යන්න කිව්වේ? තාත්තා එහෙම කිව්වේ නෑනේ. නෑ ඒත් අපි හැමදාම මෙහෙ ඉන්නේ නෑ අබී. මේක ඇහුවට පස්සේ ගොඩක් හිත රිදෙන අබී එකපාරටම කියන්නේ ඔයා මෙහෙන් යනවට මම කැමති නෑ කියලා. විහස් අහනවා ඇයි ඒ කියලා. මම දන්නේ නෑ. ඒත් මට ඔයා නැතුව ගොඩක් පාළුයි. ඔයා හැමදාම වැඩට ගියාට පස්සේ මම ඔයා එනකන් කොච්චර බලන් ඉන්නවද කියලා ඔයා දන්නවද? අබී මෙහෙම අහනවා විහස්ගෙන්. අබී පාඩම් කරන එකක් දාලා මෙතනින් නැගිටලා විහස්ටත් බැනලා කාමරයට යනවා. අබී මෙහෙම කියලා මෙතනින් ගියාට පස්සේ විහස් ටික වෙලාවක් එතනම ඉඳන් කල්පනා කරනවා. මම මෙහෙම ඉඳලා වැඩක් නෑ. මම ඇත්තටම එයාට ගොඩක් ආදරෙයි. ඒත් මම කොහොමද එයාට ඒක කියන්නේ? මම කවුද එයාට ආදරේ කරන්න? මට මොනවද තියෙන්නේ? අඩුම තරමේ මට ඉන්නවත් තැනක් තියෙනවද? මේ වගේ ප්‍රශ්න ගොඩක් විහස්ගේ හිතට ආවා. විහස් මෙතනින් නැගිටලා යන්න හදනකොටම සෙනු මෙතනට එනවා. අයියේ, ඇයි චූටි? ආයෙත් ඔයා අක්කා එක්ක තරහ වුණාද? විහස් ටිකක් පුදුම වුණා. නෑ චූටි. ඇයි ඔයා එහෙම ඇහුවේ? අක්කා කාමරේට ගියා දුකින් වගේ. ඒකයි ඇහුවේ. ඔයා තරහ වුණේ නෑ නේද? අනේ අයියේ, ඔයා අක්කත් එක්ක තරහ වෙන්න එපා. එතකොට එයාට ගොඩක් දුක හිතෙනවා. අම්මත් හැම වෙලේම යාටමනේ බනින්නේ. ඇත්තටමද? අනේ නෑ චූටි. මම අක්කා එක්ක තරහ වුණේ නෑ. එයාට ටිකක් තරහ ගිහින් වගේ. විහස් සෙනුට කියනවා. ඉතින් මේ වෙලාවේ මෙතනට එන අබීගේ තාත්තා මොකද මේ පාඩම් කරන්න ඇවිත් මෙතන වෙන්නේ කියලා අහනවා. ඉතින් සෙනු උත්තර දෙන්නේ නෑ තාත්තා. අක්කා දුකින් වගේ කාමරයට ගියා කියලා. විහස් මොකද මෙතන උනේ? අබීට දුක් වෙන්න තරම්? වික්‍රමසිංහ මහත්තයා විහස්ගෙන් අහනවා. නෑ සර්, එයා පාඩම් කර හිටියේ. විහස්ට කියන්න දේවලුත් නැති වුණා. මම අබී ගැන දන්නවනේ. එයා ටිකක් ඉමෝෂනල්. වැඩි ඒ ගැන හිතන්න එපා. ඔයත් පාඩම් කරලා ඉවර නම් ගිහිල්ලා නිදා ගන්න. සෙනු එන්න අපිත් යමු දැන්. වික්‍රමසිංහ මහත්තයා විහස්වත් යවලා සෙනුවත් එක්කගෙන මෙතනින් පිටත් වෙලා යනවා.
මේ වුණ හැම දෙයක්ම නිහඬව බලන් හිටපු ආලෝකා මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න හිතාගෙන වික්‍රමසිංහ මහත්තයා එක්ක කතා කරන්න එනවා. ඔයා ටිකක් බිසි වගේ නේද මේ ටිකේම? ආලෝකා hina වෙලා ඇහුවා. ඔව් මේ ටිකේ ටිකක් වැඩි වික්‍රමසිංහ මහත්තයා කිව්වා. මට හිතෙන විදිහට අබීගේ විහස්ගේ අතර මොකක්ම හරි සම්බන්ධයක් තියෙනවා. ඔයාම පොඩ්ඩක් හොයලා බලන්නකෝ. අබී ඉස්සර වගේ නෙවෙයි. එයා හැමදාම හවසට මනුවි හම්බෙන්න යනවා ක්ලාස් යනවා කිය ගිහින් එනකොට එන්නේ විහස් එක්ක. මම ටික දවසක් හොඳට බලාගෙන හිටියේ. අබී කියන්නේ තාම පොඩි ළමයෙක්. එයාට දැම්ම එහෙම සම්බන්ධකම් තියෙන්න හොඳ නෑ. ඒක එයාට විතරක් නෙවෙයි අපිටත් හොඳ නෑ. අනිත් එක විහස් උනත් දැනගන්න ඕනේ අබීට එච්චර ලං නොවී ඉන්න. ඔයා විහස්ට උනත් ඕනවට වැඩිය chance දෙන්න විශ්වාස කරන්න යන්න එපා. ඔයා මොනවද මේ කියන්න හදන්නේ? වික්‍රමසිංහ මහත්තයා අහනවා. නෑ ඉතින් මම කියන්නේ ඔයා පොඩ්ඩක් එයාලට තදින් ඉඳලා මේ ගැන හොයලා බලන්න කියලා. එහෙම දෙයක් තියෙනවා නම් ඒක නවත්තන්න කියලාත් කියන්න. ආලෝකා ටිකක් හිමින් මේක කිව්වා. ඉතින් මේකට හිතවුල් ගිය වික්‍රමසිංහ මහත්තයා ටිකක් නිශ්ශබ්ද වෙලා ඉඳලා කියන්නේ මම මේ ගැන ටිකක් හොයලා බලන්නම් කියලා. හරි ඔයා හරි දෙයක්ම කරනවා කියලා මම දන්නවනේ. ආලෝකා මෙහෙම හිමීට කියන්නේ වික්‍රමසිංහ මහත්තයාව ඉක්මනට එයාගේ පැත්තට හරව ගන්න බලාගෙන. පහුවදා උදේ ඊයේ වුණ හැම දෙයක්ම අමතක කරපු අබී දුවලා ගිහිල්ලා කාර් එකට නගිනවා. විහස් අද ඉස්කෝලේ යන්නේ නැද්ද මෝඩයෝ? ඉක්මනට එන්නකෝ. විහස් එළේ ඉන්නවා දැකපු අබී විහස්ටත් කතා කරනවා. අංකල් අපි දැන් යමු. එන්න. පාසලට ගියාට පස්සේ විහස් ළඟට දුවන් එන අබී ඊයේ මම මොකක් හරි අවුල් දෙයක් කිව්වා නම් සෝරි හොඳද? ඒත් මම ඇත්තටම ඔයා අපේ ගෙදරින් යන්න එකට කැමති නෑ. ඒකයි මට දුක හිතුනේ කියලා විහස්ට කියනවා. හරි ඒකට කමක් නෑ විහස් කියනවා. ඉතින් මෙයාලා පන්තියට ගියාට පස්සේ පන්ති බාර ගුරුවරයා මෙයාලට අද මේ පාසලට අලුතෙන් එන පිරිමි ළමයෙක්ව හඳුන්වලා දෙනවා. මේ තමයි අපේ පාසලට අලුතෙන් ආපු ළමයා ෂෙහාන් කියලා. ඉතින් මේ කොල්ලා පෙනුමෙන් කඩවසම් ලොකු සල්ලිකාර පවුලක එකම ළමයා. හැබැයි මෙයා හරිම සෙල්ලක්කාර කොල්ලෙක්. ඉගෙන ගන්න නම් පොඩ්ඩක්වත් මෙයාට උවමනාවක් නැහැ. ඉතින් මේ ෂෙහාන් විවේක කාලය වෙලාවේදී මනු ළඟට ඇවිල්ලා මනු එක බලෙන්ම කතා කරන්න උත්සාහ කරනවා. මනුවි ඔයා කොහොමද අනේ මාව දන්නේ? මනුවි පුදුමෙන් අහනවා. ඇයි මම ආපු වෙලේ ඉඳන්ම ඔයා දිහා බලන්න හිටියේ. ඔයා මාර ලස්සනයිනේ. කොහොමද ඔයා ඔච්චර ලස්සන උනේ? අපිටත් කියන්නකෝ. මනුවි වටේ කැරකි ෂෙහාන් මනුවි දිහා හොඳට බලන්න ගත්තා. මේක අබී දකිනවා. ඒ ෂෙහාන් ටිකක් පුදුමෙන් හැරිලා බැලුවා. තමුසේ කවුරු කියලාද හිතන් ඉන්නේ? මනුවිව ජෝක් එකට අල්ලගන්න එන්න එපා. අබී කියනවා. ෂා මෙයාගේ කටේ සැර. ඇයි ඔයා එයාගේ බොඩිගාඩ්ද? ෂෙහාන් අබීගෙන් අහනවා. අබී රවලා අහන්නේ මොකද්ද ඔයා කිව්වේ කියලා. නෑ ඉතින් ඔයා එයා වෙනුවෙන් කතා කරන්නේ ඇයි? මට ඕනි නිසා. එයා මගේ යාළුවා. ආයේ මනුව ඔයාගේ ජෝක්ස් වලට අල්ලගත්තොත් මම බලා ගන්නම්කෝ. අබී ටිකක් තදින් කියනවා. මේ වෙලාවේ ටිකක් සීරියස් වෙන ෂෙහාන් අහන්නේ ඇයි මම එහෙම කළොත් ඔයා මොකද කරන්නේ මට ගහන්නද කියලා. අබිත් නිකන් ඉන්නේ. අබී ආයෙමත් ෂෙහාන්ට බයින්නේ බැරිකමකුත් නෑ කියලා. ඉතින් දුර ඉඳන් මේක දකින විහස් මෙතනට එනවා. අබී ඔයා එන්න. විහස් මෙහෙම කියලා අබීව අතින් ඇදන් පන්තියට එක්කන් යන්න හදනවා. නෑ විහස් මෙයා මම කිව්වනේ එන්න. මනු ඔයත් එන්න යන්න. ඉතින් විහස් කියපු දේ අහපු අබී ටිකක් සයිලන්ට් වුණා. ෂෙහාන් ඔයත් මේ ගෑනු ළමයි එක්ක නිකන් ප්‍රශ්න දාගන්න එපා ආපු මුල්ම දවසේ. විහස් ෂෙහාන්ට කරට අතක් දාගෙන ෆ්‍රෙන්ඩ්ලි විදිහට කිව්වා. නෑ බං මම මේ පොඩි ජෝක් එකක් නේ කළේ. එයා තමයි ඒක සීරියස් ගත්තේ. හරි බං දැන් ඕක ඉවරනේ යමු පන්තියට. ජෝක් හොඳ ජෝක් එක. අබී ආයෙමත් බනින්න ගත්තා. අනේ බං දැන් ඔය ඇති. මනුවි අබීව නැවැත්තුවා. අබී ඔයාට දැන් එකපාරක් කිව්ව නේද මම? විහස් ටිකක් තරහෙන් කියලා අබීව පන්තියට ඇදන් ගියා. ඉතින් පාසල්වල යන්න හදනකොටම මනුයි අබී ළඟට එන ෂෙහාන් සොරි කියලා මනුවිගෙන් සමාව ගන්නවා. මනුවිත් හරි දැන් ඒක අමතක කරන්න කියලා කියනවා. මනුවිගේ හිතේ මේ වෙනකොටත් මේ ෂෙහාන්ට ක්‍රෂ් එකක් ඇති වෙලා තමයි තියෙන්නේ. ඒත් එක්කම අබීට ටිකක් ලං වෙන ෂෙහාන් ඔයා ටිකක් සීරියස් වුණා නේද? මම ඒකට ගොඩක් කැමතියි. ඔයා තරහ ගියාම හරි කියුට්. ෂෙහාන් අබීට මෙහෙම කියනවා. මේකට තරහ ගිය අබී තමසට වෙන වැඩක් නැද්ද අනුන්ට වද දෙන්නේ. මට ඔයා වගේ පිස්සෙක් එක කතා කරන්න ඕනි නෑ. එන්න මනු අපි යන්න කියලා මනුත් එක්ක මෙතනින් යනවා. අබී යන දිහා බලන් හිටපු ෂෙහාන් කියන්නේ මාර කෙල්ලෙක්නේ මට බැනපු පළවෙනි කෙල්ල මෙයා වෙන්න ඇති. ඒ කෙල්ල නම් මාර කියුට් කියලා. අබී යන දිහා බලන් හිටපු ෂෙහාන්ට නම් අබීව අමතක කරන්න අමාරු වුණා.
ඒ වගේම අබේ හිතුවෙත් නෑ ශිහාන්ගේ පැමිණීමත් එක්ක විහස්ගේ හිතේ තිබ්බ සැඟවුණු හැඟීම් ටික ටික එළියට එන්න පටන් ගන්නේ කියලා. ඉතින් යාළුවනේ මගේ පුංචි ආදරේ තවත් කොටසකින් ඉක්මනට හමු වෙමු. මේ වගේ කතා බලන්න දෙදුණු කතා අරන එක දිගටම රැඳිලා ඉන්න. channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් වීඩියෝ එක බලපු හැමෝටම ගොඩක් ස්තුතියි.